හරි. දැන් අපි බලමු හතරවෙනි නිදසුන කොහොමද විසඳන්නේ කියලා. අපිට දීලා තියෙනවා x = 3y 2x ධන 3y = 18යි. මේකෙත් අපිට පහසු කරලා තියෙනවා මේ ගාන විසඳන්න. මම මෙයාට අංක 1 සහ මෙයාට අංක 2 මේ විදිහට හඳුන්වන්නම්. x දකින්න ඕනෑම තැනක අපිට ලියන්න පුළුවන් 3y. ඒ විදිහට මම කියවනේ 3y දකින්න ඕනෑම තැනක x ලියන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මෙන්න මේ සමීකරණය මෙතන තියෙන 3y වෙනුවට මේ x ලියමු. අපි ලියමු එකෙන් දෙකෙහි ආදේශය 2x එකතු කිරීම 3y = 18. 2x එකතු කිරීම 3y 3y වෙනුවටම අපිට ලියන්න පුළුවන් මොකද්ද 3y = x නේ. ඒතර 3y දකින්න ඕනෑම තැනක ලියන්න පුළුවන් x = 18. 2x ධන x කියන්නේ 3x = 18. දෙපැත්තම 3ෙන් බෙදනවා. මේ පැත්තෙන් x ඉතිරි වෙනවා 18 3ෙන් බෙදුනාම 6යි. ඒතර අපිට x ලේසියෙන්ම උත්තරයක් එනවා x = 6යි. දැන් y ගේ අගය කොහොමද ගන්නෙ? මේ අගය ආදේශ කරන්න පළවෙනි සමීකරණයෙන් මෙතන ආදේශ කරා නම් හරි. අපි ලියනවා x = 6 එකෙහි ආදේශය x = 3y x වෙනුවට 6 = 3y දෙපැත්තම 3ෙන් බෙදනවා 6ට 3 ඒවා 2යි මෙතනින් y ගේ අගය කීයද 2යි. ඒතර අපිට උත්තර දෙකක් එනවා මේ විදිහට x ගේ අගය 6යි y ගේ අගය 2යි. හරි. ඔය විදිහට තමයි හතරවෙනි ගානේ උත්තර අපිට ලබා ගන්න තියෙන්නේ. හරි. වීඩියෝ 4ම බලපු දරුවෝ කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ට මේ නිදසුන් අතර පැහැදිලි වුණාද? තවත් අපහැදිලි තැන් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒවත් ආවරණය වෙන්න මම තව වීඩියෝ එකක් හදලා ඔයගොල්ලන්ට බලන්න දෙන්න. thank you. වීඩියෝ ඉවර වෙනකම් බැලුවට channel එක subscribe කරන්න. ඒ වගේම page එක follow කරන්න. ඔයගොල්ලන්ට දිගටම මේ වගේ videos මම බලන්න upload කරන්න. thank you. හැමෝටම good luck.